අයුබෝවන් අද 2025 4වෙනි මාසේ 17 වෙනිදා අද කොළඹ කොටස් වෙළඳපොලේ S&P SL20 දර්ශකය ඒකක 1.35 ගින් පහළ ගියා. ASI 9.31කින් පහළ ගියා. මේක ඊටාම සුළු පහළ යෑමක්. ඊයේ දිනේ ඉහළ ගියත් අද සුළු වශයෙන් පහළ ගියා. සැලකිය යුතු මට්ටමක පහළයමක් නෙමෙයි මේක. බලන්න මේ ප්‍රස්ථාරය අනුව පේනවා ඔබට. ඊයේ ටිකක් උඩට ගියා. අද පොඩ්ඩක් සම මට්ටමේ වගේ තියෙන්නේ. මම කතා කරා ලංකා ඩෙවලොප්මන්ට් ලංකෙම් ඩෙවලොප්මන්ට් එක ගැන. බලන්න ඒක කතා කරපු දවසේ ඉඳන්ම දිගටම ෂෙයා ප්‍රයිස් එක ඉහළ යමින් පවතිනවා. ඊට කලින් මේ බලන්න මෙතන තියෙන දින 180කට බැලුවම මේක රයිට් ඉෂුව එකත් එක්ක පහළ ගිය ෂෙයා එක ක්‍රමානුකූලව ඉහළ යමින් පවතිනවා. හේමස් හෝල්ඩින් ගැන මම පෙරේදා වීඩියෝ එකක් කළා. පෙරේදා ඉඳන් මේකත් ඉහළ යමින් පවතිනවා. සමස්ත මිල දර්ශක පහළ ගියත් මේ කතා කරපු ෂෙයාස් බොහෝ විට ඉහළ යනවා. ඉතින් අපි ඊළඟට බලන්න ඕනේ මොකද්ද මේ ලබන සඳුදා ඉඳන් මාකට් එකේ මොකක් වෙයිද කියලා. බොහෝ විට මාකට් එක සුළු වශයෙන් ආරම්භයේදී පහළ ගියත් ක්‍රමානුකූලව ඉහළ යන ලකුණු තමයි මට නම් පෙනෙන්නේ. ඉතින් ඔබත් මේ ගැන අදහස් දක්වන්න කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි.